රටේ අගේ දැනෙන්නේ විදේශයකට ගියාම. දැන් බොහෝ රටවල් වල ගුවනින් පේන්නේ දුමුරු පාට ගොඩබිම්. නමුත් ලංකාවට ලෑන් කරන ගොඩ බහිනකොට කොළ පාට පේනකොට හිතට දැනෙන්නේ ඒ සතුට කියානිම කරගන්න බෑ. ඒක තමයි සුද්දන් කියන්නේ අපේ රට පාරාදීසයක් කියලා. පාරාදීසයක්. ඉතින් සුන්දර රාත්‍රියේ ඊළඟට ස්ටාර් ප්‍රයිඩේ වැඩසටහනේ සුමිත් ප්‍රනාන්ඩෝ මහත්මයා තෝරගෙන තිනවා රන්මසු රන්ගිරි ගීතය. යුග ගීතයක්. කවුද තෝරගන්නේ අද? මල්කිය තෝර. සනෝජී මහත්මයා තෝරගන්නවා. රසින්දු මෙහෙනම් ඉතින් ඔබතුමාට යමක් පවසන්න තියෙද මේ ගීතය ගැන? මේකත් මේ තෝරගෙන තියෙන ගීතයත් චිත්‍රපට ගීතයක්. ආවා සොයා ආදරේ කියන ලෙනින් මොරායස් කියන අධ්‍යක්ෂකවරයාගේ ගීතයක්. ඔන්න මාම කෙල්ල පැනපි හොඳයි නරකයි ආවා සොයා ආදරේ සිත මිතුරා උන්නත් 10යි මලත් 10යි වගේ කියන්නේ ජනප්‍රිය ධාරාවේ අර ඔඩියන්ස් එක විසිල් ගහපු චිත්‍රපට මේවා. 60 70 දශකයේ හෝල් පුරවපු අපේ රසවත්තු සතුටින් පුරවපු චිත්‍රපට. ඉතින් ජෝති ඇන්ජලින් කියන්නේ ඒ මිහිරට කිරි පැණි වගේ හොඳ සුසංයෝගයක්. ගාමිණී මාලිනී ගැන ඉතින් අලුතෙන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ 4 දෙනා එකතු වුණා කියන්නේ ඒ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබනවාමයි. ඉතින් ඒ වගේ මధుර මනෝහර ගීතයක්. කියන්නේ තරුණෙක් හිතනවා මට ඇය අයිති වුණාම ඒ ඉන්න ෆැන්ටසි, ඒ ඉන්න මායා ලෝකේ රන් මසුරන් කිරි ගරඬු තලාවක එහෙම එනවා වගේ තමයි පේන්නේ. පස්සේ කාලෙක වැඳිරියක් වගේ දැනුණත් දැක්කත් මුල් කාලේ බොහෝ දිනෙකට පේන්නේ හිම කුමරිය, හිම කුමාරියගේ කතාව සුරංගනාවිය වගේ තමයි. ඉතින් අපිට හිතනවා නම් දැනෙනවා නම් හැමදාම ඒ හිම කුමරිය දකින්න බලන්න පුළුවන්. හිතුවිල්ල විතරයි වෙනස් කරන්න ඕන. දැකීම විතරයි වෙනස් කරන්න ඕන. එදා පෙම් කරපු තරුණියම මරණ මොහොතේ දකින්න පුළුවන් නම් මං හිතනවා රන් කිරිට මොකද්ද ඔයා කියන්න හදන්නේ? රන් මසුරන්. රන් මසුරන් කිරි ගරුඬ තලාවක අපිට හැමදාම පය තියන්න, පා උස්වන්න පුළුවන්. Ulundule
අනන්ත හැඟුම් මැවේ මසුරන් කිරිගන්න තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ ආයුක එසවෙනවා මව් වෙත එනවා ආවාසොයා ආදරේ නැතිනම් අල්පය ලෙස තේරෙයි ජීවිතේ මිරිබැව් හැඟෙන්නේ ඔබෙන් තමා යන් මසුරන් කිරිගන්න තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ ආයුක එසවෙනවා මව් වෙත එනවා ආවාසොයා ආදරේ ආවාසොයා ආදරේ ආවාසොයා ආදරේ Thank you. ආවාසොයා ආදරේ ඉතින් මම හිතන්නේ උපුල් මහත්මයා රංගනයට දායකත්වයක් ලබා දුන්නා නම් ගොඩක්ම ආලෝකවත් වෙයි. මොකද ඒකත් බැරි නෑ ඒකටත් සම්මාන හිමත් අරගෙන තියෙන්නේ නේද? ඉතින් අර ඒ කාලයක් අතීතයේ තිබුණා නේද? ගස්වැල් වල මල්වැල් අල්ලගෙන දුවන කාලයක්. ඒ වගේ ඉදිරිපත් කිරීම කරන ඔබත් එක්තුලින් නිර්මාණය වුණා මම දැක්කා. හරි මොකද ඒ කියන්නේ අපේ එක කාලයක් 60 70 දශකේ කියන්නේ රිදීස් තිරේ කියන්නේ එතකොට පුංචි තිරේ තිබුණේ නැහැ. ගෙදර රූපහානිය තිබුණේ නැහැ. අපි අපේ අම්මලා විශේෂයෙන්ම කියන්නේ අම්මලාගේ කාලේ චිත්‍රපටි බලන්න පවුල් පිටින් එක්කන් යනවා. ඉතින් එතකොට එහෙම යුගයක් තිබුණේ. ඒ චිත්‍රපටිවල අර ලොකු තිරයක දකින්නකොට මාල්නීගේ ගාමිණීගේ ඒ මුහුණු දැන් ගොඩක් වෙලාවට ඊළඟ සතියේ ඒ විදියට ඔළුව කොණ්ඩේ පීරන්න උත්සාහ කරනවලු අම්මලා. මාළනී කොට ගවුමක් අඳිනකොට අම්මලත් කොහොම හරි කොට ගවුමක් අරගෙන කුඩේකිනුත් වහගෙන ගිහිපු කාලයක් තිබිලා තියෙනවා. ඒක මොකද ඒගොල්ලෝ ඉමේජ් කියන්නේ මොනවද අපි කියන්නේ ප්‍රතිරූප බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි පස්සේ කාලේ දේශපාලනයේ පවා කාමිනී පොන්සේකා මාළනී පොන්සේකා ඒගොල්ලෝ අභාගයකට එකතු වෙන්නේ. ඉතින් මොකද ඒ ජන ප්‍රසාදය අනර්කලිට ඡන්ද දීපු මිනිස්සු තමයි අපි. ඉතින් එහෙම රටක නමුත් අතීතයේ හොඳ සිනමාවක් තිබුණා. ඉතින් ඒ මතක තමයි මේ ආවාසොයා ආදරේ චිත්‍රපටි පුරාම තියෙන්නේ. බොහොමත් ස්තුතියි. ඉතින් අද තරුප්‍රියහාස ස්ටාර් ප්‍රයිඩේ වැඩසටහනේ අවසාන ගීතය තමයි අපි තින්නේ. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මල්කා මහත්මියට මේ වෙනි වැඩසටහනක් අද නිර්මාණය කොටගෙන අරන් ආවට තරුප්‍රියහාසට. ඉතින් ඔබට මොනවද කියන්න තියෙන්නේ අවසාන වශයෙන්? අනේ ඇත්තටම